අන්දරේ සහ අදෘශ්‍යමාන ව්‍යංජනය. ඕනෑම බැරෑරුම් අවස්ථාවක් වුවද හාස්‍යයට හැරවීමට සමත් අයෙකු ලෙස අන්දරේ රජවාසල ඉතා ප්‍රසිද්ධව සිටියේය. දිනක් අන්දරේගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා රජතුමා ඔහුට දුෂ්කර අභියෝගයක් ලබා දීමට තීරණය කළේය. ඊළඟ දින උදෑසන වන විට තමන්ට අදෘශ්‍යමාන ව්‍යංජන, එහෙමත් නැත්නම් නොපෙනෙන ව්‍යංජන බඳුනක් රැගෙන එන ලෙස රජතුමා අන්දරේට අණ කළේය. මේ ගැන කිසිසේත් කලබල නොවූ අන්දරේ ඒ වෙනුවට ඉතාමත් සූක්ෂම උපායක් කල්පනා කළේය. පසුදා උදෑසන අන්දරේ ඉතාමත් විශ්වාසයෙන් යුතුව හිස් බඳුනක් අතතිව රජවාසලට පැමිණියේය. බඳුන තුළ ඇති අදෘශ්‍යමාන ව්‍යංජනය පෙනෙන්නේ බුද්ධිමත් අයට පමණක් බව අන්දරේ එහිදී ප්‍රකාශ කළේය. තමන් මෝඩයෙකු ලෙස පෙනේවියේ බිය වූ රජතුමා තමන්ට එම ව්‍යංජනය පෙනෙන බවත්, එහි රසවත් සුවඳ දෙලෙන බවත් පවසමින් බොරුවට රඟපෑවේය. තමන් අන්දරේගේ උපායට හසු වූ බව රජතුමාට වැටහෙද්දී මුළු රාජ සභාවම මහ හඬින් සිනාසෙන්නට විය. එදින සිට රජතුමා අන්දරේගේ තීක්ෂණ බුද්ධියට ගරු කළ අතර පෙරට වඩා නිහතමානී වීමටද ඉගෙන ගත්තේය.